ආයිබෝවන් සුබ දවසක් හැමෝටම. විශේෂයෙන්ම මේ වීඩියෝ එකක් ගේන්න හිතුවේ මේ ගොඩක් මේ කරල් වවන අයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ මෙන්න මේ විදිහට මේ මල් පිපෙන්න කලින් වැටෙනවා. මේකට ඇත්තටම මේ හේතුව තියෙන්නේ මේ ඔයාලා දැකලා ඇති මේ කරල් වවන අයට නම් ඒක මේ අත්දැකීමෙන්ම දන්නවා මේ පොඩි සමනල්ලු එනවා මේ වගාවට. ගියොතුව ගාව ගන්න අයට වගේම ඉතින් ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඉතින් එයා තමයි ලොකුම හතුරා. පොඩි සමනලෙක්. සමනල්ලු සාමාන්‍යයෙන් එයාලා එන්නේ දවල් වරුවේ 10 1 2 වගේ වෙනකන් වගේ සමනල්ලු මේ වැල් අතර පියාඹනවා දකින්න පුළුවන්. එයාලා තමයි මේ මල් වැටෙන එකටත් ඒ වගේම මේ කරල් විදින පණුව හැදෙන්න ඒ බෝ වෙන එකටත් ප්‍රධානම හේතුව. එයාලා ඇවිල්ලා මේ වගේ මල් පිපෙන්න කලින් මම පෙන්නන්නම් මේ මමත් දැක්කද මේ මගේ වගාවෙත් තියෙනවා මේ බිත්තර වගේක් දාලා. මෙන්න මේක බලන්න මේකේ සුදු පාටට තිත් වගේ පේනවා මේ මෙතන මේ හරිය තියෙනවා. අන්නේම තමයි සමනල්ලු දාන බිත්තර. ඒ බිත්තර වලින් දැන් මේ මල් පොකුර කියන්නකො මේකට මේ බිත්තර දවසක් දෙකක් ගිහිල්ලා පුපුරලා ඊට පස්සේ එනවා කීටයෝ. පණුව ඇවිල්ලා මේ දැන් මේ මල පිපිලා තිබුණොත් හරි එහෙම නැත්නම් මේ පිපෙන්න වගේ තිබුණොත් මේ මලට මේ මල ඇතුළට ගිහිල්ලා කනවා. එතකොට මල් වැටෙනවා. ඊට පස්සේ බැරි වෙලාවත් මේක දැන් පිපිලා කරල් එළියට ආවොත් එහෙම මෙන්න මේ වගේ කරල් දැන් මෙතන මේ තියෙනවා. මේකේ මුල මේ හරියෙන් මේ ඇතුළට යනවා. ඇතුළට ගිහිල්ලා කරලත් එක්කම සතත් ලොකු වෙනවා. ලොකු වෙලා මේ සමහරට කරල සවුත්තු වෙනවා. එහෙම නැත්නම් කරල දිගට මෙහෙම හැදෙනකොට මේ පණුවත් ඒත් එක්කම ලොකු වෙනවා. ඒක තමයි මේ ওই සමනලය අපිට කරන ලොකුම හානිය. ලොකුම හානිය කියන්නේ ඉතින් අස්වැන්නට ඉතින් සෑහෙන්න බලපානවා. මේකට කරන්න තියෙන ඉතින් ප්‍රධාන දේ තමයි කුමි විකර්ෂක යොදන්න ඕනි සමනල්ලු එන්නේ නැති වෙන්න. එහෙම යොදලත් ඉතින් බේරගන්න බෑ වගේ නම් ඉතින් පණුව හැදිලා ඇත්තටම ඉන්නවා නම් වගාවේ කුමි විකර්ෂක යොදලා අමාරුයි. එතකොට ඉතින් රසායනික කුමිනාශකයකට යන්න වෙනවා. ඒක නිසා හැම වෙලේම මේ පුළුවන් වෙලාවට බලන්න ඕනි කරල් විදලා තියෙනවද, පණුව ඉන්නවද, සමනල්ලු එනවද, සමනල්ලු බිත්තර දාලා තියෙනවද. මේ මල් පොඩ්ඩක් බැලුවාම ළඟට කළා මේ බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ ලා නිල් පාට සුදු පාට වගේ හුරු බිත්තර තමයි මේ එයාලා දාන්නේ. හරි ඔයාලට මම මේ මගේ වගාවෙත් මෙතන මේ පණුවෙක් ඉන්නවා පේනවා. අන්න මෙයා තමයි. ඉතින් දැන් මෙයා මේ මල මෙහෙම මං ඉන්න අතට අරන් පෙන්නන්න. මේ ඉන්නේ කීටය. පණුව. මෙයා තමයි ඉතින් ලොකු වෙලා කරල ඇතුළට ගිහිල්ලා කන්නේ. ඒ වගේ තමයි ඉතින් මේකට කරන්න තියෙන හොඳම දේ තමයි ඉතින් කෘමි විකර්ෂක යොදන එක. සාමාන්‍යයෙන් කාබනික කෘමි විකර්ෂක හදාගන්න හැටි YouTube එකේ තියෙනවා. ඒකත් බලලා මේ එම ලොකු සැරට හදාගන්න ඕනිත් නෑ මේ කෘමි විකර්ෂක. ඒකට සමනල ඇත්තට මෙන්නතු යනවා. මගෙත් මේ පෞගේ දවස් ටිකේ නම් හිටියේ නෑ. දැන් මේ අලුතෙන් ඇවිල්ලා වැස්සත් එක්ක වහිනකොට පොඩ්ඩක් වැඩි. ඉතින් අපි අර කුමි විකාශක ඇදුවට වැඩක් නෑනේ මේ වැස්සට හේදිලා යන නිසා. ඕක තමයි ඉතින් කියන්න ඕනි උනේ. මල් වැටෙන්න වෙන හේතුවක් නෙමෙයි ඔය තියෙන්නේ. දැන් පෙලක් අය බෙහෙත් දානවා මල් වැටෙනවට ඇත්තට මොකද ගන්න ඕනි කියලා. සමනලය එන්නේ නැති වෙන්න හදාගත්තා නම් හරි. ගොඩක් වෙලාවට කඩවල වලක් තියෙනවා කහපාට ස්ටිකර්. ඒක ගෙනල්ලා වගාවේ තනින් තන ගහන්නත් පුළුවන්. එහෙම නැත්නම් හදාගන්න විදිය තියෙනවා මේ
ග්‍රීස් ගාලා කහපාට ඉටිකොලේක වගේ ලයිට් එකක් වගේ දාගන්න හවසට ඒකත් පුළුවන්. ඉතින් මෙයාලා නම් ගොඩක් වෙලාවට මේ දවල් දවසේ ඉන්න නිසා ඉතින් ලයිට් දාන වැඩේ නම් තේරුමක් නැති වේවි. ඒකට වෙන කුමි හානි වෙනවට ඒ වගේ කුමි උගුලක් වගේ දෙයක් හදාගන්න ඒ ටික තමයි ඉතින් කියන්න තිබුණේ. මේ ප්‍රධාන හේතුව තමයි ඕක. ඒ සමනල්ලු ඇත්තටම ලස්සනයි තමයි. ඉතින් එයාලා අපි හිතන්නෙත් වග අපි සාමාන්‍යයෙන් ඉතින් වගාවකට එනවා නම් හොඳයි කියලා නේ කියන්නේ. ඉතින් සමනල්ලු මීමැස්සෝ සත්තු. ඉතින් මේ සමනලය නම් අපිට හොඳක් කරන්න නෙමෙයි එන්නේ. එයා තමා මේ ටික කරන්නේ මේ වගාවට. එහෙනම් ඉතින් එක් ගැන කියන්න තමයි ඉතින් වීඩියෝ එක ගත්තේ. channel එකත් subscribe කරලා තියාගන්න. මේ වගාව ගැන තව තොරතුරු තියෙනවා. ගොඩක් වීඩියෝ දාලා තියෙනවා. ඒවත් බලන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.